හායි ගයිස් ඔන්න මගේ ජීවිතේ තවත් ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ කළුතර ටවුන් එකට යන්න. කළුතර ටවුන් එකට විතරක් නෙවෙයි ඒකම බෝධිරත් යන්නත් එක තමයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම කියන්න ඕන මම මේ වෙලාවේ චූටි මේකප් එකක් දාගන්න. මොකද පන්සල් යනවා නිසා වැඩි පොර මේකප් දාන්න යන්නේ නැහැ. ඇත්තටම මට ගමනක් යද්දි පොඩි මේකප් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕන. කාටවත් පේන දාන මේකප් එකක් නෙවෙයි. ඒක මං වෙනුවෙන් මටම දාගන්න දෙයක්. මොකද මම මොන වැඩේ කළත් කොහේ ගියත් මොන වැඩේ කරත් මම පිළිවෙලට ලස්සනට ඉන්නවා කියන සිතුවිල්ල මත ඉන්න විදිය අනුව තමයි මට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හදිසියෙවත් අපිළිවෙලට කොහේ හරි මට යන්න වුණොත් මට මේ වැඩ හරියට කරගන්න බෑ. මට මං ගැන අභිමානයක් මං ගැන මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැඟීමක් ඇති වෙන්නේ අම්ම ලස්සනට ඉන්නකොට. ඉතින් දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් අපේ චූටි බබත් එක්ක යන්න තමයි හදන්නේ. අද එයාවත් එක්ක කරගෙන යනවා. ඉතින් අද අපි බස් එකේ යන තමයි තීරණය කළේ. මොකද පන්සල් යනව නිසා මට පාකින් වල පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නිසා අපි දින බස් එකේ ගියා. ඉතින් මුලින්ම බැංකුවට ගිහිල්ලා සල්ලිත් අරගෙන අපි යන්නේ මේ කළුතර තියෙන ASP එකට. අතන මේ ASP එකට එන්නේ අපි දෙන්නට shopping කරන්න නෙවෙයි. අද අපි දෙන්න ළමා නිවාසයක ඉන්න චූටි බබෙක්ට තෑග්ගක් කරන් දෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ තෑග්ගට අවශ්‍ය දේවල් ගන්න අප්පලේ අපේ බබාටත් පොඩි තෑග්ගක් ඕනේ කියලා කිව්ව නිසා එයාවත් සතුටු කරන්න ඕන නිසා ඔන්න එයාටත් gift එකක් කරන් දුන්නා. ඉතින් කියන්න ඕනේ දැන් ඉස්සර වගේ නෙවෙයි ASP එකේ ගෙදරට අවශ්‍ය කරන බඩුත් තියෙනවා. ඇත්තටම ලස්සන items තියෙනවා. මම ඒවා චුට්ටක් බලලා ඉක්මනටම ගියා මේ ඇඳුම් තියෙන පැත්තට. මොකද අර බබාට මට ඕන උනේ ඇඳුම් අරන් දෙන්න. ඉතින් යාට ඇඳුම් අරන් දෙද්දි පොඩ්ඩක් මං සංවේදී වුණාද මන් දන්නේ. මගේ ඇස් වලට කඳුළුත් ආවා. මොකද අවුරුදු 4ක බබෙක් නිසා. ඔන්න ASP එකකින් පස්සේ අපි දෙන්න ආවා කළුතර බෝධියට. ඉතින් කළුතරේ ඉන්න අය අනිවාර්යයෙන්ම එන පන්සලක් තමයි කළුතර බෝධිය. කොච්චර ආවත් එපා වෙන තැනක් තමයි කළුතර බෝධිය කියන්නේ. ඉතින් අපි දෙන්නත් මල් මිටියක් අරගෙන මේ බුදුන් වඳින්න යන තමයි ලෑස්ති වෙන්නේ. මේ පසු කාලීන හරි ඉතින් මම කියපු එකමනේ. සිල් හරිනේ. සංඛානානි සංසගුණ බල සමුදායන් යම දෙනාට මේක ලෙස ලැබේවායි අදිස්ථාන කරනවා. අපි බොහෝ අයගේ නම් සීකලා මියගේ ඥාති දැන් ඉන්නේ ආනන්ද බෝධීන් වහන්සේ අපි ඇස. ඉතින් අපි එතනට මල් ඉක්මනටම පූජා කරලා ඉක්මනින්ම ගෙදර යනවා කියලා තීරණය කළා. මොකද අද සෙනඟ දවසක් නිසා නිදහසේ වඳින්න චුට්ටක් අමාරුයි. ඔබගේ පුණ්‍යානුමෝදනා තිබෙනවා නම් ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ වැඩම කිරීමට ප්‍රථමයෙන් අප වෙත මෙවැනි සාර්ථක ලබා දෙන්න. පරිස්කාර තිබෙනවා මේ විස්තර රැගෙනවිලා ඒ සකසාති මේ ස්ථානයේ පරිස්කාර ලැබීමට. ඉතින් අපි මල් පූජා කරලා සුවඳ දුමුත් පූජා කරලා ගෙදර ඉක්මනටම යන්න තමයි තීරණය කළේ. මොකද අද නිවාඩු දවසක් නිසා ගෙදරත් වැඩ ගොඩක් තියෙනවා. ඔන්න දැන් ඉතින් ගෙදරට ඇතුළට තමයි හදන්නේ. මේ වෙලාව තමයි මගේ ජීවිතේ භයානක මොහොත. මොකද මෙලි අපි එනකම් බලාගෙන ඉන්නේ. ගේට්ටුව අරිනකොටම මෙලි නිකම්වත් එළියට පැන්නොත් මුළු ගම වටේම ගිහිල්ලා ලෝක විනාශයේ 3 වෙනි අධීරය කරලම තමයි එන්නේ. ඒක නිසා ගේට්ටුව අරින්නේ හරිම පරිස්සමෙන්. හොඳ වෙලාවට එළියට ගියේ නැහැ. දැන් ඉතින් ඇඳුම් මාරු කරලා එයත් එක්ක මිදුල පිරිසුදු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ වල ගොඩක් වීඩියෝස් වල මෙලි ඉන්නවා. ඉතින් මෙලිගේ දඟ වැඩ වීඩියෝස් බලන කට්ටිය දන්නවා. ඉතින් මට ඕන දැන් මගේ ගාර්ඩන් එක ගොඩක් ලස්සනට තියාගන්න. මට උදේ නැගෙත්තම ඒක ලස්සනට මල් පිපිලා කුරුල්ලෝ එනවා, සමනල්ලෝ එනවා. ඒ වගේ ලස්සන ගාර්ඩන් එකක් හදාගන්න. ඒත් ඉතින් මේ චීන ඌරු පැටියත් එක්ක ඒක කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මම එක මල් ගස් කෙනල්ලා හිටවනවා. මෙලි කරන්නේ ඒවා ඔක්කොම ගලවලා දාලා මුළු මිදුලම අපිට කාලා තියෙනවා. ඉතින් මොනවා කරන්නද? එයාත් දැන් ඉතින් මගේ දරුවෙක් වගේනේ. ඉතින් මම කොහොම හරි එයාව පුරුදු කරගන්න හදන්නේ මල් ගස් ගලවන්න නැති වෙන්න. ඒත් බලමු කොච්චර කාලයකට ඒක මට කරගන්න පුළුවන් වේද කියලා. වැඩේ කියන්නේ අපේ මෙලීව මම නිකම්වත් කෑ නොකර හිටියොත් ඉතින් ගෙදර
ඇවිල්ලා ඔෆිස් ඇරිලා ගෙදර ඇවිත් ඉද්දී ආව ගණන් ගන්න නැතුව හිටියොත් එයාට හොඳටම කේන්ති යනවා. එතකොට එයා දන්නවා පලි ගන්න පුළුවන් එකම ක්‍රමේ මගේ මල් පැල ගලවලා කියලා. ඉතින් එයා මල් පෝච්චියට මෙහෙට කරලා ගල් පෝච්චි ගලවලා තමයි ඉතින් ඔන්න ඔය වගේ හැම වෙලාවෙම මගේ පස්සෙන් මාත් එක්කම ඉන්නවා මගේ චූටි මිලිපෙටියා. තියෙන්නේ මගේ ඇන්තූරියම් පැල ටික. ඉතින් මේ පැල ටික මුලින් තිබුණ ඉස්සරහම තමයි ගන්න ගේමයි. ඉතින් ඒත් මෙලි ඒව ටික කාලා විනාශ කරා නිසා මම මෙලිගේ කූඩු උඩින්ම යාට ගන්න බැරි වෙන්න තිබ්බා. ඉතින් මල් පැලවල ලස්සනට මල් ටික දාලා තියද්දි මට හිතුණා මේ ටික ඉස්සරහින් ගෙනත් තියන්න ඕන කියලා. ඇත්තම කියනවා නම් මේ වීඩියෝ එක එඩිට් කරලා ඉවර වුණාට පස්සේ මේ මල් පැල දෙක තුනක් මෙලි කඩලා තිබ්බා. ඇත්තටම එයාට මල් පැල එක තියෙන මාර බද්ධ වෛරයක්. ඒද මන්ද එයා එහෙම කරන්නේ. ඉතින් එයා ඉතින් මගේ හැම වැඩකටම ඉතින් උදව්ත් කරනවා. ඔන්න ඉතින් ඔන්න මට දැන් උදව් කරන්න ඇවිල්ලා වැඩ දෙක කරන්න තමයි හදන්නේ. ආයි අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න.